ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක් පාරක්. මමත් අද වෙනද වගේම ඔයගොල්ලන්ට ලොකු අයිඩියා එකක් අරන් ආවා. ඉතින් අපි බලමු ඉන්ට්‍රෝ එකෙන් පස්සේ. ඉතින් මේ ඔයාලට හිතා ගන්න පුළුවන් මොකක්ද කියලා. මේ මට යාළුවෙක් කියලා තිබුණා මේ අයන් එකක් වැඩ කරන්නේ නැහැ. මේ පොඩ්ඩක් බලලා. ඉතින් මේක මම බැලුවා. ඉතින් අර මම වෙන්න කියනවා වගේම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඕනම දැන් එන ඉලෙක්ට්‍රිකල් අයිටම් එකක ප්ලග් ඔෆ් එක 13 ඇම්පියර් ප්ලග් ඔෆ් ගන්න ගොඩක් වෙලාවට ඒක ෆියුස් එකක් තියෙනවා. ඒක චෙක් කරන්න මල්ටිමීටර් එකකින් හරි නැත්නම් මොඩල් ටෙස්ට් එකකින් හරි පුළුවන් මේ වැඩේ කරගන්න. ඉතින් ඊට පස්සේ මොකොත් නෙමෙයි දැන් මේ වගේ දේවල් මොකද සාර්ථකව දැනන් හිටියොත් හොඳයි කියලා. දැන් අපි අයන් එක සංසිද්ධිය ගත්තොත් අයන් එක මොකද්ද හිතා ගන්නකොට කියන්න පුළුවන්. ප්ලග් ඔෆ් එකෙන් එනවා නියුට්‍රල් එකයි බේස් එකයි තුන එනවා. ඒ තුන ඇවිල්ලා අපිට මොකක් හරි ටච් වෙන එලිමන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ එලිමන්ට් එකේ ෂවර් ෆියුස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ අවශ්‍ය ඒ රත් වෙන උපකරණය අපිට අවශ්‍ය ප්‍රමාණයට රස්නේ අඩුවැඩි කරා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අමතරව මේ ටික දෙන්න ඕන රත් වෙන උපකරණයක් අල්ලලා විදුලි උපකරණයක් අල්ලලා ඒකට වැඩ කරනවා කියලා බලා ගන්න ඉන්ඩිකේටර් එකක්. දැන්ලා ඒක දාගන්න කිව්වා සාධිසේ මේකේ විදුලි ධාරාවේ එකක් තිබ්බොත් ඒකෙන් ඕගොල්ලන්ට විදුලිය කාන්දු වෙන්න පුළුවන්. ඉතින් කාන්දු වෙලා ඕගොල්ලන්ට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. මොනාරි ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඒකේ ආරක්ෂාවට අපි ඒකත් දාගන්න. ඒත් එක දාලා ඉතින් වලක්වා. ඉතින් අනුනේ මේක කියනවා මාරෙන් වගේම දැන් ලැප්ටොප් එක මම චෙක් කරා ලැප්ටොප් එක හොඳයි. ඒ තියෙන ෆියුස් එක හොඳයි. ඊට පස්සේ මම එතනින් ඉස්සරහට ආවා. ඉස්සරහට එනකොට දෙවනුව මම දැක්ක දේ තමයි වයර් පෝට් එක ඩැමේජ් වෙලා ඇම්බර්ලා ඒක ගහලා හැම තිබ්බේ. ඉතින් මම හිතුවා ඩැමේජ් මේ සමහර මේ වයර් පෝට් එකේ තමයි මේකේ දෝෂයක් කියලා. ඉතින් වයර් පෝට් එක මම චෙක් කරන්නම්. ඉතින් අර මේකේ බැක් කවර් එක ගලවන්න වෙනවනේ. බැක් කවර් එක ගලවලා වයර් පෝට් එක චෙක් කරලා බලනවා වයර් පෝට් එක හොඳයි. මේ එතකොට මේක කියන මේ U headed department U headed තියෙන්නේ ආන්නේ එක තමයි මේ තියෙන thermal ceramic fuse එක. හරිද? thermal ceramic fuse එක මේ department head එකේ U headed කියන එක. ඊට පස්සේ මේක බැලුවා thermal fuse එකක් හොඳයි. element එක බැලුවා element එකක් හොඳයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් එන supply ටික බැලුවා ඒකත් හොඳයි. ඊට පස්සේ මම හම්බෙච්ච දේ තමයි මේකට එන මේ thermal control කරන්න යන ස්විච් එක හරියට වැඩ කරන්නේ නැහැ. thermal control කරන්න යන ස්විච් එකේ මම අර කරනවා වගේ මේ බයිමෙටල් එකක් තියෙන්නේ. බයිමෙටල් කියන්නේ මේ දීලෝහ අපිට විද්‍යාකාරවල කියන්නේ දීලෝහ පටි කියලා. ආ දීලෝහ පටියට එක පැත්තක් දීලෝහ පටිය රත් වෙනකොට එක පැත්තකට ඒක ඇදෙනවා. මොකද ඒ ප්‍රසාරණය වීම අනුව. ඉතින් ඒකට ඊට පස්සේ අපි කන්ටැක්ට් පොයින්ට් එකක් හයි කරලා තියෙනවා. ඒ කන්ටැක්ට් පොයින්ට් එක මේ කන්ටැක්ට් එක තමයි මේකේ සස්තික අනුව වෙන්නේ. ඉතින් මේ කන්ටැක්ට් පොයින්ට් එක මම චෙක් කරා කන්ටැක්ට් පොයින්ට් එක තමයි හරිය කන්ටැක්ට් එකේ නැති ස්විච් එක ඔන් ඔෆ් වුණාට. ඊට පස්සේ මම කරන්නේ මුලින්ම WD-40 ගහලා බලුවා. නමුත් ඒකටත් හරියන්නේ නැහැ. ඊට පස්සේ මම කරන්නේ වැඩි පැත්තක් කියන්න කරා පොඩ්ඩක් නැත්නම් එතෙන් පස්සේ මේ වැඩේ හරියනවා. අපි නිවසේ පාවිච්චි කරන අයන් එකක් අපි හරියාකාරව පාවිච්චි කරද්දී ඒකේ එක දේ තමයි මේක කියන වයර් එක ගැන හත්සල කිලිමත් නෝ වයර් එක ඇම්බර් ගැට ගැහෙනවා. මොකද අයින් කරන්න ඕන වෙලාවක කලබලයට ගමන් යන්න ඕන වුණාම ගෑන් කරන්නේ. ඒකේතකොට කලබල වෙලාවට අර ගැට ලිකේදිට මේ වයර් එක ගැන විශ්ලේෂ කරන්නේ ඇඳුම ගැන තමයි ඒක කියන්නේ. ඒ හින්දා ඕගොල්ලන්ට හොඳම දේ තමයි අයන් එක ගාම පොඩි රෙදි පැට කෑල්ලක් හරි දාලා එනේ ගහලා හරි එල්ල ගන්න. එල්ලගෙන වයර් එක U headed එල්ල ගන්න. නමුත් මේක එල්ල ගන්න ඕනේ මේ ඉලාස්ටික් කෑල්ලක් හරි රබර් කෑල්ලක් හරි දාලා අපිට වයර් එක අපිට ලේසියට ඇඩ්ජස්ටබල් විදිහට ඇදෙන විදිහට මේක එල්ල ගන්න. එතකොට මේ වැඩේ පහසුයි. අර ගාමන්ට් එකක් තියෙන ඔන්න වගේ ඉහළ ඉඳන් පල්ලෙහාට එන ස්ක්‍රීන් ටයිප් වයර් එකක් තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒ වගේ මේක මේ පුළුවන් ඔයගලන්ට මේක තියාගන්න. අනිත් ඒ තමයි හත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න නම් අයන් එක පාවිච්චි කරලා හරියාකාරව තියන්න ඕන. තමයි මොකක්ද දන්නේ නැහැ. හිතා ගන්න බෑ.
ඉතින් මේ වගේ දේවල් වලින් ආරක්ෂා තමයි මේ මම දැන් ඔයගොල්ලන්ට මේ අත්‍යවශ්‍යයෙන් බෙදා ගන්න. ඉතින් සරල දෙයක් මේක දැන් ඔයගොල්ලන්ට ඉවසීම කරා ගන්න පුළුවන් දෙයක්. මේක වරන්ටි කරන්ටි නැත්තම් ඕගොල්ලෝ මේ පොඩ්ඩක් එක්කගෙන ගලවලා බලන්න. දැන් මේ ඉතින් මොකද මේ එලිමන්ට් එක ලේසියට කිච්චෙන්නේ නැහැ. ඒක ආරක්ෂාව තමයි ෆියුස් එකයි තර්මල් එකයි හරියට තියෙනවනේ තමයි කන්ට්‍රෝල් එකක්. ඉතින් ඒ දෙක හරියට තියෙනවා නම් එලිමන්ට් එකක් ඒක කියන්නේ නැහැ. මොකද ඒක බේස් එකත් එක්කම තමයි එලිමන්ට් එක තියෙන්නේ. ඒකට එලිමන්ට් එක පිටකම තියෙන අයන් එක පස්සට දාන්න වෙනවා. ඒකට වැඩක් නැහැ. මේ දේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මොකද ඒ වගේ සංසිද්ධියක් තමයි එන්නේ තියෙන මහ ලොකු දෙයක් නෑ කියලා ඕගොල්ලෝ බෙදා ගන්න. මොකද මේ එකක් අයන් එකක් අරගෙන ඕගොල්ලන්ට ප්‍රචාර කරන්න යනවා කියන්නේ කොහොමද හරි රාෂ්ට්‍රීය ආදුවයි වියදමයි වෙලාවයි සියත් දේවල් ඕගොල්ලන්ට වැය වෙනවා. ඒ මොකුත් හිතුව මේ සරල දේ පොඩ්ඩක් බයක් නැතුව කරා නම් මේ දේ තමයි මේ සංසිද්ධිය තමයි මේ කියන්නේ දැනගත්තොත් බය නැතුව මේක තක්ක ගහලා ඊවසේම ඕගොල්ලන්ට කරා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මම මේ වගේ වීඩියෝ තමයි කරන්නේ. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.